පරිස්සමින් ඇති කියලා. අද vlog එක ටිකක් වෙනස් vlog එකක්. අද vlog එක පටන් ගන්න ටිකක් වෙනස් විදිහකට. මේ ලෑස්ති වෙන්නේ උදේම බෝධිය ගාවට ගිහිල්ලා කිරි ආහාර එකක් පූජා කරන්න. මේ දවස් ටිකේ මට සනීප නෑ. ඉතින් මම කටහඬ පොඩ්ඩක් වෙනස් ඇති. ඒක ගණන් ගන්න එපා. දෙකටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ තියෙන්නේ හදාගත්ත කිරි ආහාර එක. ඉතින් මේ කිරි ආහාර එකයි මල් හැම අරගෙන අපි දැන් බෝධිය ගාවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. බෝධිය ගාවට යනවා කියලා අපි මේ පන්සල නෙමෙයි යන්නේ. අපි මේ යන්නේ අපේ හොස්පිටල් එක ගාව තියෙනවා පොඩි බෝධියක්. ඉතින් එතෙන් තමයි අපි දැන් මේ කිරි ආහාර පූජා කරන්න යන්නේ. අපි බෝධිය ගාවට ඇවිල්ලා එතන අතු ගාලා මල් ආසනය සුද්ධ කරලා දැන් අපි මේ මල් ටික ලෑස්ති කරනවා. ඔයාලා හැමෝටම thank you කරන්න ඕන මම. මොකද මම මීට කලින් දාපු මගේ short video එකකට 1k views ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක මේ විදියට රැඳලා ඉන්නවට. ඉස්සරහටත් මේ විදිහටම මාත් එක්ක රැඳලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මල් පහන් පූජා කරලා පන්සිල් කියලා ඉවර වෙලා අපි ටික වෙලාවක් එතන හිටියා. වෙලාවක් ඉඳලා දැන් ආයෙත් පූජා කරු කිරි ආහාර අරගෙන ආයෙත් ගෙදර යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ගෙදර ඇවිල්ලා ආපු ගමන් වෙන ඇඳුමක් දාගෙන මමයි අක්කයියා print out ටිකක් ගන්න. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ Father's Day එක දවසේ. ඉතින් Father's Day එක දවසේ අපි තාත්තට චුට්ට තෑග්ගක් දෙන්න හිතුවා අපි. ඒක නිසා කේක් එකක් හදන්න තමයි හිතන් ඉන්නේ. ඒ කේක් එකට ඕන කරන ෆොටෝ ටික print out ගන්න තමයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. print out එකත් අරගෙන අපේ කේක් එක හදන්න ඕන කරන පොඩි ටික ගන්න අපේ කේක් කඩේකට ආවා. එතනින් මේ පොඩි ටික අරගෙන ගෙදර ඇවිල්ලා මම දැන් මේ හදන්නේ අපේ තාත්තට දෙන්න පොඩි කාඩ් එකක්. කේක් එක හදන්න මේ අයිසින් ලෑස්ති වෙන්න මම තමයි තියෙන්නේ. මට හිතුණා මගේ වැඩ ටිකක් කරගන්න තව වෙලාවක් තියෙන හින්දා මම හිතුවා මගේ ඒ වැඩ ටික ඉවර කරගන්න ඕන කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ videos වලට like එකක් දාලා මගේ videos එක ගැන ඔයාලගේ අදහස පල්ලෙහායින් comment කරන් යන්න මතක කරන්න එපා.
මේ තියෙන අපේ කේක් එක ඒක දැන් භාගයට භාගයක් හදලා ඉවරයි. තව පොඩි කොටසක් තමයි තියෙන්නේ. सेट प्यार දැන් මම උදේ ගිහලා අරගෙන ආව print out ටික කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ විදිහට ඒ ටික කපාගෙන කේක් එකට ඕන විදිහට ටොප් එක හදා ගන්න ඕන. මේ වෙනකොට අපේ අම්මා ඩිනර් ටේබල් එක හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මාත් ගිහලා පොඩි සපෝට් එකක් දුන්නා. මේ තියෙන්නේ අද අපේ ඩිනර් ටේබල් එක. මෙන්න මේ විදිහට තමයි කේක් එක හදලා ඉවරුනේ. කේක් එක කපලා රැට කාලා මම තාත්තට හදපු කාට් එක ගිහිලා දුන්නා. කේක් එක කපන එක වීඩියෝ කරේ නෑ මම. දැන් අයිස් කන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ආසම කරන ජාතිය අයිස් එකක්. ඉමෝරිච් එකේ අයිස් වල මම මාර මාසයි. ඒ වගේම ගොඩක් මාසයි ඉමෝරිච් එකේ මේ චොක්ලට් චිප්ස් අයිස් එකට. ඔයාලත් කලින් කාලා නැත්නම් කාලා බලන්න මේක හරිම රහයි. මේ තියෙන්නේ මම මේ දවස්වල කියවන පොත. මේක අරාබි පොතක් සිංහල පරිවර්තනය කරපු. මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න තමයි ලෑස්ති වෙන්නේ. මම හිතනවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම ඉස්සරහට තවත් ලස්සන වීඩියෝස් අරගෙන එනකම් මාත් එක්ක රැඳෙන්න ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.